තවත් ಜಾති මාමක දේශිතයිසි හඬක් එකමුතු භූමිපුත්‍ර පෙරමුණේ නායක සහ දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම කාරක සවික කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඒ ක්‍රියාකාරීව සිටින අභිත හඬක් අප ආරාධනා කරන්නටයි සූදානම් වන්නේ මේ වේදිකාවට. එතුමා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුරේ සිංහල මිනිසුන්ගේ ආර්ථිකය ජයගන්නේ කොහොමද කියන කාරණා. ඉන්දියාවෙන් උදව් කරන්නට පිරිස් ඉන්නවා. මැද පෙරදිගින් උදව් කරන්නට පිරිස් ඉන්නවා. නමුත් සිංහල ජනතාවට උදව් කරන්න කවුරුත් නැහැ. එහෙමනම් ලොකු අභියෝගයක්. උතුරු ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ සිංහල මිනිසුන්ගේ ආර්ථිකයට අපි කොහොමද හයියක් වෙන්නේ, තල්ලුවක් වෙන්නේ? මේ ගැන කතා කරන්නට මා ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා. ඒ ජාතිකත්වය වෙනුවෙන් හැමදා නැගෙන හඬ අජිත් රණසිංහ මැතිතුමා. ඉටු කරලා නැහැ කියන එක අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් මේ මෑතකදීත් අපි
ඉදිරිපත් කරා උතුරේ දේශපාලන අධිකාරියට මේ විකුම්පුර සිංහල ජනතාවට ඉඩම් කැබැල්ලක් ලබා දෙන්න කියන ඉල්ලීම. මේ ඉඩම් කැබලි ලබා ගන්න කියන්නේ මේ කට්ටිය වැඩිපඩි ඉල්ලුවේ නැහැ. ඒ වගේම ගෙවල් දොරවල් ඉල්ලුවේ නැහැ. යාන වාහන ඉල්ලුවේ නැහැ. සැප සම්පත් ඉල්ලුවේ නැහැ. මේ ඉල්ලන්නේ තුන් වේල කාල ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණය ඉඩම් කැබැල්ලක් අපිට දෙන්න කියලා. ඒක මිනිස් අයිතිවාසිකම් ගැන බලපුවාම මූලික අවශ්‍යතාවල් වලින් ප්‍රධානම එකක්. කෑම් බීම් කියනකොට කෑම් වලින් තමයි පටන් ගන්න. කෑම් බීම් ඉදුම් හිටුම්. බීම කෑම බීම මුලින් ඉදුම් හිටුම් තියෙන්නේ ඊගාවට. අද එහෙම බැලුවත් අපිට දකින්න තියෙනවා මේ කෑම් බීම් ඉදුම් හිටුම් ගැන තමන්ට ජීවත් වෙන්න තමන්ගේ බිරිඳට ස්වාමි පුරුෂයාට දරුවට දැරියට ජීවත් වෙලා තුන් වේල කාල ජීවත් වෙන්න හැකියාවක් අද ඒ උතුරු පළාතේ විකුම්පුර ගම්මානයේ ඒ ජනතාවට බැරි වෙලා තියෙනවා. ඒ වගේම තවත් ගම්මාන ගොඩාක් ඇති. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ඉඩම් නැද්ද? උතුරේ මේ කුඹුරක් කරගෙන කාලේ ජීවත් වෙන්න ඉඩම් නැද්ද? උතුරේ අපි ඒ ජනගහනය ගැන බැලුවොත් එහෙම මුලින්ම අපි සලකලා බලමු පොඩ්ඩක් අපි ඒ ගැන චූට්ටකට බලමු දිස්ත්‍රික් අනුව කොහොමද මේ ජනගහනය බෙදිලා ගිහිල්ලා තියෙන්නේ කියන එක. කොළඹ තමයි වැඩිම ජනගහනයක් තියෙන 23826ක්. ගම්පහ 2298588. එතකොට ඒ දෙක අතර තියෙන වෙනස මම දන්නේ දෙකම එක වගේ තමයි 25000 ගානක. එතකොට කලුතර 1214880. රත්නපුර ගාල්ල ඒ වගේ ඒ තියෙන ගොඩක් ඒ පැය තියෙන්නේ 100000 ඒ වගේ ගණන්. එතකොට අඩුම තියෙන්නේ කොහෙද? මේ වැඩිම ප්‍රශ්නයක් අමාරුවක් තියෙන ජීවත් වෙන්න ඉඩම් කැවැල්ලක් කිලුවම කුඹුරක් කරගන්න ඉඩමක් දෙන්න බැරි. අඩුම ජනගහනය ජීවත් වෙන්නේ උතුරු පළාතේ. ඒකෙන් උතුරු මුලතිව් මන්නාරම කිල්නොච්චිය වවුනියාව දිස්ත්‍රික්ක තමයි අඩුම. එතකොට මුලතිව් වල ලක්ෂයට අඩුයි. 92228යි. මන්නාරමේ විකුම්පුර අපි ඉල්ලන්නේ මේ විකුම්පුරනේ. මන්නාරමේ ජනගහනය බැලුවොත් ලක්ෂ 99063යි. 99063යි. එතකොට ජනගහනය ව්‍යාප්ත වෙලා තියෙන හැටි ජන ඝනත්වය බලන සංඛ්‍යාලයකට අපි එළුවොත් ඒක අපිට පෙන්වන්න විදියක් නැහැ මෙතන. ඒවත් විදිහට සලකුණු කරලා තියෙනවා. ඒ සලකුණු කරලා තියෙන තඩ රතු පාටයි තිත් එකට යා වෙලා තියෙන්නේ මේ කොළඹ කුරුණෑගල ගම්පහ කලුතර ඔය කියන ඒවා. යාපනයේ පැත්තට වෙන්න අනුරාධපුරේ උඩ පැත්තට වෙන්න තිත් තියෙන්නේ දුරින් දුර සුදු පාට ඕන තරම් තියෙනවා කියන්නේ ඉඩම් නැතුව නෙමෙයි. අපි ප්‍රාදේශීය ලේකම්වරුන්ට වරියට අපි ලිපි ඉදිරිපත් කරපු එතුමියට කියනවා මේ ගැටලුවේදී ඉඩම් නැතුව නෙමෙයි මේ කුඹුරු දෙන්නේ නැත්තේ කියන වචනේ මට කියන්න සිද්ධ වෙනවා. ඇයි එහෙනම් නොදී ඉන්නේ? මේකට හේතුවක් අපිට කියන්න ඕනේ. මේ රජයන් පත් වෙන්නේ නිලධාරීන් පත් වෙන්නේ උතුරේ ඉන්න නිලධාරීන්ට යහතින් ජීවත් වෙන්න නෙමෙයි රටේ ඉන්න හැමදෙනාටම යහතින් ජීවත් වෙන්න තුන් වේල කාල අඩුම ගානේ 3 වේල කාල ජීවත් වෙලා ඉන්න පුළුවන් වපසරිය හදාගන්න රජයකට රාජ්‍ය නිලධාරීන්ට අයිතියක් උරුමයක් යුතුයකමක් අනිවාර්යෙන් තියනවා කියන එක මේ පඩි ගන්න මේ නිලධාරීන් දැනගත යුතුයි. එතකොට මේ පඩිය හැදෙන්නේ කොහොමද? මේ උතුරේ ජනතාවගෙන් එතකොට ජනතාව අඩු උතුරෙන් එතකොට මේ කට්ටියට පඩිය සල්ලි ලැබෙන්නේ. සල්ලි එකතු වෙන්නේ කාගෙන්ද? මේ තිත් එකට යා වෙලා තනිකර රතු පාට තියෙන කුරුණෑගල කොළඹ ඒ ඔය දකුණේ ජනතාවගෙන් වැඩිම මේ රටේ ජනතාව ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාව. මේ සිංහල බෞද්ධ ජනතාවගේ බදු මුදල් තමයි මේ රටේ වැඩිපුරම එකතු වෙන්නේ. ඒවෙන් තමයි ඒගොල්ලෝ කාලා බීලා ඔය යාන වාහන අරගෙන ඉන්නේ උතුරේ නිලධාරීන්. එතකොට ඒ නිලධාරීන් වැඩිම දායකත්වයක් තමන්ගේ පඩියට ලබා දෙන සිංහල බෞද්ධ ජනතාවට අඩුම ගානේ 3 වේල කාල අවමවත් සදාචාරයක් තියාගෙන අවමවත් සදාචාරයක් තියෙන්න ඕනේ මේ නිලධාරීන්ට අපේ බදු මුදලින් වැඩිපුර ලැබෙන අපේ බදු මුදලින් ඔය වක්‍ර බදුනේ වැඩියම තියෙන ඒ ගන්න පඩියට පොඩි සදාචාරයක් තියෙනවනේ අඩුම ගානේ මුන්ට කාල ජීවත් වෙන්න
මට බොහොම කනගාටුයි කියන්න මට මේ දැනගත්ත දෙයක් ඔය අපි ඔය කියන උතුරේ ජනතාවගේ ඔය කියන විකුම්පුර ජනතාවගේ අපිට වේල් 3ක් කාලා ජීවත් වෙලා ඉන්න අයිතියක් තියෙනවා. කොළඹ නම් ඕක වේල් 5-6 කනවා. හිතන දේ කනවා. දකින දේ කනවා. එහෙම කන්න පුළුවන් ජනතාවක් ඉන්නවා. යම්කිසි ප්‍රමාණයකට හරි. හැබැයි උතුරේ ජනතාවට වේලක් දෙකක් කැප කරලා ඉන්න සිද්ධ වෙලා කියනවා. මේ දරුවෙක් කොහොමද එක වේලක් නොකා ඉන්නේ? වේල 3ෙන් 2යි කන්නේ. සමහර අය එක වේලයි කන්නේ. ඒක හොයලා බලන්න. හොයලා බලලා ඒ අයට ජීවත් වෙන්න අඩුම ගානේ වේල් 3ක් කන්න. කාටද ඔය තියෙන්නේ සමෘද්ධිය? කාටද දිවි නැගුම අර නැගුම මේ නැගුම ඔය අලුතෙන් දේවල් කාටද ඔවා දෙන්න ඕනේ? ඒ මිනිසුන්ට දෙන්න තියෙන සොච්චමකින් ඔය තියෙන පොඩි අඩුම මුදලකින් මාසයක් කාලා ඉන්නපන් කියලා කියන්න ලැජ්ජ හිතෙන්න ඕනේ. මේ මිනිසුන්ට මේ පුළුවන්කම තියාගෙන මේ ඉඩම් ටික ගෙවාගෙන දෙන්න පුළුවන්කම තියාගෙන නොදී ඉන්නේ. කියන්නේ ඉඩම් පැත්ත ඒ පැත්ත ගන්න බැලුවොත් එහෙම හිසට නිවහනක් අහිමි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගැලුවොත් එහෙම වැඩිම පිරිසින් 1442ක් මේ බස්නාහිර පළාතේ. එතකොට එලිමහනේ ජීවත් වෙන ගයක් නැහැ එලිමහනේ නිදාගන්නේ කන්නේ බොන්නේ හැමදේම කරන්නේ. එහෙම වැඩිම සංඛ්‍යාවක් තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ 884යි අඩුම සංඛ්‍යාව තියෙන්නේ 71 නැගෙනහිරින්. මේ කියන මන්නාරම මුලතිව් කිලිනොච්චි කිසිම කෙනෙක් එළිය නිදාගන්නේ නැහැ. ඒ මිනිස්සු කිසිම කෙනෙක් එළිය නිදාගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට හිසට නිවනක් තියෙනවා. ඒ කියන්නේ බැරිකමක් නැහැ. හැබැයි බැරිකමක් තියෙන්නේ කාටද? කාටද මේ අමාරුවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා කියන්නේ? මේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කියලා යුද්ධයෙන් පස්සේ යුද්ධේ පැය 24න් කොළඹට ඒ වගේම රටේ හැමතැනටම පන්නා දාපු ප්‍රභාකරන්ගේ අනිත් තුවක්කුව ඔළුවට තියලා පැය 24න් එළියට දාපු ජනතාවගෙන් සිංහල ක්‍රිස්තියානි මැලේ බර්ගර් මුස්ලිම් ඔය ජනතාව පැය 24න් එළියට දැම්මේ. ඒ එළියට දාපු ජනතාව ඒ ගිහිල්ලා පදිංචි වුණේ කොළඹ අනුරාධපුර ඔය වගේ රට හැමතැනම ගිහිල්ලා පදිංචි වුණා. ඊට පස්සේ යුද්ධය ඉවර වුණා. යුද්ධය ඉවර වෙච්චහම මොකද වෙන්න ඕනේ? යුද්ධය ඉවර වෙච්චාම අර නැවත පදිංචි කිරීම යටතේ ඒ කට්ටිය පදිංචි කිරීමේ අවස්ථාව එළඹුණා. ඒ වෙනුවෙන් අපේ ආණ්ඩුව හොඳයි ඒ කට්ටිය හැදුවා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයක්. ඒ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට පඩි ගෙවන්නේ අන්න අර මම කියපු 174ක් මේ සිංහල ජනතාවගේ බදු මුදලින් තමයි ගෙවන්නේ. කාවද පදිංචි කරේ? මුස්ලිම් අය පදිංචි කළා. දෙමළ අයට ඕන වෙලාවක පදිංචි වෙන්න පුළුවන්. නැවත පදිංචි කරනවා. දැන්ට ඉඩම් දුන්නොත් දෙන්නේ දෙමළ අයට මුස්ලිම් අයට දෙනවා. ඇයි 6000ක් යාපනයේ විතරක් ජීවත් වුණා කියන අයගේ 50 ගාණක් හෝ ඒ වගේ ගාණක් වෙනවා. බේකරි තිබ්බයි කියන ව්‍යාපාර තිබ්බයි ඒ අයගේ කී දෙනෙක් පදිංචි කරලා තියෙනවද? නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ වලින් මට දැනගන්න පුළුවන් නම් මම ගොඩක් සතුටු වෙනවා. ඒ අමාත්‍යාංශ වලින් අපේ බදු මුදලින් යැපෙන අමාත්‍යාංශ වලින් කී දෙනෙක් ඒ ගම්මානවල පදිංචි කරලා තියෙනවද? ඒ පදිංචි කරපු ජනතාවක් ඉන්නවා නම් ඒ ජනතාවගේ ළමයින්ට පාසල් හදලා දීලා තියෙනවද? ඒ පාසල් වල උගන්වන්න ගුරුවරුන් ඇතුළත් කරලා තියෙනවද? ඒ ගුරුවරුන්ට පඩි නඩි ගෙවනවද කියන එක මම දැනගන්න කැමතියි. බොහොම ආසාවෙන් ඉන්නවා ඒක දැනගන්න. පුළුවන් නම් අපිට කියලා දෙන්න. ඒ පදිංචි වෙච්ච ජනතාව තාමත් උතුරේ ඉන්නවා. ඔය විකුම්පුර ගම්මනේ අපිට ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන උන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. ළමයින්ට බඩගින්නට කන්න දෙන්න විදියක් නැහැ. ඒ ළමයින්ට ජීවත් වෙලා ඉන්න විදියක් නැහැ. එතකොට සිද්ධ වෙන දේ තමයි ඒගොල්ලන්ට යන්න සිද්ධ වෙනවා ඒ ගම්බිම් මත ඇරලා. අපිට කරගන්න ඕනේ ඒකද? මේ රජයකට කරගන්න ඕනේ ඒකද? එතකොට මේ ඉඩම් මේ තරම් ප්‍රමාණයක් තියාගෙන අපේ ජනතාවට සිංහල ජනතාවට හිතන්නේ ඒ කට්ටිය යන්න ඕනේ උතුරේ. එතකොට මේ 13 වෙනි සංශෝධනයට අපි විරුද්ධ වෙනවා උතුර බෙදන්න එපා කියලා. අපි මෙහෙ මරා ගන්න උද්ඝෝෂණ කරනවා. අවුරුදු 4ක් විතර මරාගත්ත 60000ක් විතර භීෂණයකින් මේ රට වෙලිලා ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝමරේ ඉඳන් ප්ලේන් එක කෝච්චිය බස් එක දක්වා ගිනි තිබ්බා. ඒ වගේම
ශිෂ්‍යයාගේ ඉඳන් ව්‍යාපාරිකයා දේශපාලකයා ඉඳන් 60000ක් ඝාතනය කරා. ඒත් එක්කම සංචාර ආදායම ඇතුළු නිෂ්පාදන ආදායම් අපේ රටට අහිමි කරා අවුරුදු 3-4. මේ හැමදේම සිද්ධ වුණේ මේ රටේ බෙදීම වළක්වන්න. මේ රටේ බෙදීම වළක්වන්න එදා ඒ කරපු කැපකිරීම ජීවිත පරිත්‍යාගයේ සටන අද දෙන්න යන්නේ කොහොමද? මේ 13 වෙනි එපා කියනවා. එතකොට මේ මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩම් දෙන්නේ නැහැ. උතුරට ගියාම අපේ මේ ගිහිල්ලා යුද්ධ වෙලාවෙත් ඒ භූමිය රැකගෙන හිටපු ජනතාවට යුද්ධයෙන් පස්සේ ගිහිල්ලා ඒ භූමියට පදිංචි වෙන්න ගිය ජනතාවට ඉඩම් නොදී ජීවත් වෙන්න ඉඩ නොදී කරන්නේ මොකද්ද? අර යුද්ධය කරලා මරලා පැය 24න් එළියට දැම්මා වගේ දාන එකක් වහා සමාන දෙයක් නෙවෙයිද? මුණ්ඩ කන්න නොදී එළියට දාන එක. මේ කට්ටියට ඉගෙන ගන්න මේ ළමයින්ව එළියට දාන එක නෙවෙයිද කරන්නේ? උන්නෙන් කරපු දේ නෙවෙයිද මේ කරන්නේ? මේ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් නොදී සිටීමෙන්. එතකොට අපේ බදු මුදලින් යැපෙන මේ නිලධාරී පැලැන්තියට මේ ආණ්ඩුවලට යුතුයකමක් නැද්ද ඒ කට්ටියව ආරක්ෂා කරගන්න කියන ප්‍රශ්නය අපිට අහන්න සිද්ධ වෙනවා. අර මට මතක් වෙනවා අර කියපු ලස්සන සින්දුවක් ටිල්වින් සිල්වාගේ මම දේශපාලනයට කියනවා නෙවෙයි. දේශපාලනය මම කොහොමද පිළිගන්න දේශපාලනය පිළිගන්නවා නැති දේශපාලනය පිළිගන්නේ නැහැ. ඒ වෙනුවෙන් පෙනී හිටිනවා ඒක වෙනම කතාවක්. මම කියන්නේ මේ කියපු කතාව. කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා. එතකොට මුන්ට කුඹුරක් නැති වෙච්චාම කුසට සාගිනි නෙමෙයිද? හදට සෝගිනි එන්නේ නැද්ද? දරුවෙක් ඉල්ලනකොට යම් දේවල් අපේ අය ඉල්ලන්නේ මොනවාද අර පොඩි හෙලිකොප්ටර් වගේ මොකද ඒකට කියන්නේ මට නමක් අමතකුණා. ඒ වගේ ලස්සන ගණන් වැඩි ඒවට ඉල්ලන්නේ කාර්, බැටරි කාර්, ලොකු කාර්. මේ ළමයි ඉල්ලන්නේ සපත්තු දෙකක් ඉස්කෝලේ යන්න. මේ ළමයි ඉල්ලන්නේ සිංහලෙන් ඉගෙන ගන්න තියෙන අයිතිවාසිකම. උතුරේ පාසලකට ගිහිල්ලා සිංහල මහාවිද්‍යාලයේ